අපි පෙරහැරෙන් කියවෙන සැඟවුණු දහම් කතාව අහමු. මේ අනාදිමත් කාලයක පටන් පැවතුනත් විශේෂයෙන් අද වෙනකොට මේ පෙරහැරෙන් කියවෙන සැබෑ අරුත් දැනගෙන නෙවෙයි පෙරහැර පවත්වන්නේ සහ පෙරහැර බලන්නේ. මේ නිසා මොකද වෙලා තියෙන්නේ, සමහරු සුන්දර බුද්ධාගමාදී වචන වලින් පැරණි බෞද්ධ වත්පිළිවෙත් විවේචනයට ලක් කරනවා. මේක පස්සේ හදාගත්තු එකක්, බුදුන් වහන්සේගේ එකක් නෙවෙයි. නිකං සංකේත ටිකක් විතරක් පෙන්නලා මිනිස්සු මුලාවට පත් කරන විනෝද වැඩපිළිවෙලක්. නිකං පොඩි උන් නටවනවා. මේ විදිහට සමහරු විවිධාකාරයෙන් මේ පෙරහැර විවේචනය කරනවා. පෙරහැරේ තියෙන දහම් අර්ථයේ තේරුම් අරගෙන නැති නිසා තමයි එහෙම විවේචනය කරන්නේ. පෙරහැර කරන උදවියත් බොහෝ කොටම දහම් අර්ථයේ දැනගෙන නොකරන නිසා ඒ විවේචන වලට උත්තරත් නැහැ. ඈත අතීතයේ පටන් පැවතෙන මේ පෙරහැරේ එහෙම වැදගත්කමක් නොතිබුණා නම් මෙච්චර කාලයක් එක දිගට පැවැත්වෙන්න විදිහක් නැහැ. විශේෂයෙන් ලෝකේ යථා ස්වභාවය පෙන්වා දෙන බුදුදහම සමග එකට බැඳිලා මේ විදියට පැවතෙන්න විදිහක් නැහැ. මේ නිසා පෙරහැරේ දහම් අර්ථය මොකක්ද කියලා මතු පිටින් බලන්නේ නැතුව ගැඹුරින් විමසා බැලිය යුතුයි. මෙතනදී අනාදිමත් කාලයක පටන් පැවතෙන මේ පෙරහැර චාරිත්‍රය විවිධ කාලවලදී විවිධ ප්‍රදේශ වශයෙන් ඇවිත් අද වෙනකොට යම් යම් වෙනස්කම් ඇති වෙලා තියෙන්න පුළුවන් වුණත් එදත් අදත් ප්‍රාදේශීය වශයෙන්ුත් මේ හැම පෙරහැරකටම මුල් වෙච්ච මූල ධර්මයක් තියෙනවා. පොදුවේ කියවෙන දහම් අර්ථයක් තියෙනවා. ඒ පොදු දහම් අර්ථය තමයි මේ පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. මේ නිසා එදා පටන් අද දක්වා පෙරහැරට එකතු වෙච්ච නව අංගත් වෙනස් වූ අංගත් හා ප්‍රාදේශීය වශයෙන් තියෙන වෙනස්කම් නොසලකා විශේෂයෙන් පෙර පැවතුණු ක්‍රමයට ඉදිරිපත් කරන පොදු දහම් අර්ථයක් තමයි මේ පැහැදිලි කරන්නේ. අපි හැමෝටම එක්තරා හරයක් හෙවත් සාරධර්ම කියලා කොටසක් තියෙනවා. විශේෂයෙන් බොදුනුවන්ට විමුක්තිය සලසගන්නේ සාරධර්ම වැදගත් වෙනවා. ඒ සඳහා පළමුවෙන්ම කරන්න ඕන පූර්ව හරයක් තියෙනවා. ඒ කියන්නේ මහා සාරධර්ම ගන්න පෙර ලබා ගන්න ඕන සාරධර්ම කොටසක් තියෙනවා. කොටින්ම කියනවා නම් මේ සමාජයේ බොහොමයක් මිනිස්සුන්ට එක පාරටම නිවන් දකින බණක් කිව්වට තේරෙන්නේ නැහැ. ඒ සඳහා යොමු වෙන්නේ නැහැ. මේ නිසා ඒ නිවන් දකින බණ අහන්න පෙර මේ සංසාරයේ ස්වභාවය මෙන්න මෙහෙමයි කියලා යම් යම් රූප ශබ්ද මාධ්‍ය දාගෙන පෙන්වනවා. ඒ සඳහා පරිසරය සකස් කරලා දෙනවා. මොකද ඒ වගේ දේවල් බලන්න අහන්න බොහොමයක් උදවිය කැමතියි. අන්න ඒ වගේ නිවන් දකින්න බණ හේවත් හරය අහන්න පෙර කරන දේ තමයි පෙරහර කියන්නේ. එතකොට ඉස්සර පන්සලේ බණ කියන්න පෙර තමයි ওই පෙරහර පැවැත්තුනේ. මහා හරයක් ගන්න බණ අහන්න පෙර ඒකට හැඩ ගැහිලා පසුතලයේ සකස් කර ගන්න ඕන. මනස හදා ගන්න ඕන. ඒ සඳහා කරන පෙර වැඩ පිළිවෙල තමයි පෙරහර කියන්නේ. මේ වගේ පෙරහරක් පවත්වන්න පළමුව සාම්ප්‍රදායිකව බොහෝ තැන්වල කෙරෙන සිරිතක් තමයි සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීම. දස දහසක් සක්වල ඉන්න දිව්‍ය බ්‍රහ්මාදීන්ට මේ කරන්න යන සත් කටයුත්ත ගැන මූල සංඥාවක් ලබා දීමත් මේකෙන් කෙරෙනවා. මොකද එක පාරටම ගහෙන් ගෙඩියෙන්න වගේ කරනවට වඩා අර වගේ දැනුම් දීමක් කිරීම විශේෂයි. මෙතනදී දෙවියන්ගේ දේවකාරී කියලා කොටසක් තියෙනවා. ඒ අයත් බොහොම කැමතියි මේ වගේ පින්කම් වලට. ඉතින් ඒ අයත් මේ කටයුත්තට මුල පටන්ම ප්‍රසාදය දක්වලා ආශිර්වාද කරනවා. ඒ අයගේ බැල්ම ලැබෙනවා. ඒත් එක්කම සමහර විට සාංගික දානයකුත් දෙනවා. ඒකෙනුත් අර වගේ මුලපිරීමක් තමයි කෙරෙන්නේ. පින් කැමති විවිධ කොටස් ඒකට සම්බන්ධ වෙනවා. ඊළඟට කප් හිටවනවායි කියලා චාරිත්‍රයක් තියෙනවා. ඒ සඳහා පේ කරන්න කොස්ගස් වගේ කිරි ගහක අත්තක් කපා ගන්නවා. මේ කිරි ගහකත් විශේෂත්වයක් තියෙනවා. ඒ වයින් විශේෂ සුදු කිරණ ශක්තියක් විහිදෙනවා. ඒ වගේම කිරි ගහ මෘදුයි.
මෘදු කියන්නේ කෝල නෑ කියන එක නෙවෙයි. ඒකේ ස්වභාවය තමයි ඒ. නමුත් කිරි නැති හරගස්වල තියෙන රළු ස්වභාවයක්. කිරිගස්වල තියෙන ශාන්ත ස්වභාවය නිසා බොහෝ කොටම දේවතා සම්බන්ධය වැටෙනවා. කිරිගහක අත්තක් කපලා ඒක පන්සල් භූමියේ හෝ දේවාලය අසල හිටවීමෙන් ඒක මාධ්‍යයක් කරගෙන දේවතා ආකර්ෂණය සිද්ධ වෙනවා. ඒ අත්ත විශේෂයෙන් කැප කරනවා. ඊට පස්සේ දෙවි දේවතාවුන්ට ඇවිත් වාස භවනක් වශයෙන් ඉන්න පුළුවන්. මොකද ඉදිකටු සිදුරක තරම් ප්‍රදේශයක දස දහසක් ඉඳගෙන බණ ඇහුවයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ඔය හිටවන අත්ත හොඳටම ප්‍රමාණවත්. කොහොම හරි ඒ අයට ඉන්න කැප කරපු පරිසරයක් තියෙන්න ඕන. මහරහතන් වහන්සේලා වැඩ ඉඳිද්දී නම් ඔය වගේ පරිසරය හදාගන්න කිරිගස් හොයන්න ඕනේ උනේ නෑ. ශාන්ත පරිසරයේ කොහොමත් තිබුණා. එහෙම නැති තැනකදී ඒ අයගේ විමන් පිහිටන්න වෘක්ෂයක් තියෙන්න ඕන. එතකොට තමයි පහසු වෙන්නේ. නැකතර කප් හිටවනවයි කියලා හොඳ වෙලාවක් බලලා කළාම ඒ වෙලාව තමයි හොඳ දේවල් වලට හේතු වෙන්නේ. ඒ වගේම නොයිදුල් වළං වලින් විහාර මැදුරේ බුදු ආසන, මල් ආසන, දේවාල ආසන ආදී සෝදා පවිත්‍ර කරන්න. ඒ වළං හදන කුබල් කරුවන් විසින් ඒවා පෙරහැරකින් ගෙනත් පූජා කරන සිරිතක් තිබුණා. ඒක තමයි කුබල් පෙරහැර කියලා යන්නේ. මුල් කාලේ ඉඳන්ම ගම්වල කුමල් වැඩ කරන උදවිය ඒ කටයුතු බාරගෙන තිබුණා. ආරම්භයට අවශ්‍ය කරන වැඩ කොටසට මේ වගේ නොයිදුල් වළං, මැටි, පහන්, පැන් කල ආදී පූජා කරලා ඒ අයත් මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට මල් පෙරහැර කියලා දෙයක් තියෙනවා. පුංචි ළමයින්ගේ ගති ලක්ෂණය තමයි ඒකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මල් අරගෙන යන පොඩි ළමයි දැක්කම සැඩගති නැති වෙලා මෘදු මානසිකත්වයේ ඇති වෙලා ඒකට අවශ්‍ය පසුතලය හැදෙනවා. පාවඩ පෙරහැර කියලා මොන විදියට කළත් ඒකෙත් සැඟවිච්ච දහම් අරුතක් තියෙනවා. පහත හේවත් බිම තියෙන යම්කිසි කුණුරොඩු වගේ අපද්‍රව්‍ය. ඒ උඩින් පාවඩයක් එළනවයි කියන්නේ අර පහත් අපද්‍රව්‍ය වලින් ආරක්ෂා කරනවයි කියන එක. එතකොට සීලයට උපමා කරලා තියෙන පොළව සීලය පිරිසිදු කරගන්නවා කියන සංකේතය තමයි මේ පෙන්වන්නේ. එතකොට පොළවේ කටුකුණු අපද්‍රව්‍ය තියෙනවා නම් ඒවා ඉරිසියා, ක්‍රෝධ, මාන ආදී වගේ. සුදු පාවඩ එලා ඒ මතින් සදාතුක කරඬුව වැඩමවීමෙන් ඒ වගේ අපද්‍රව්‍ය සුද්ධ කිරීම සංකේතවත් වෙනවා. ඒ වගේම කවිකාර මඩුව කියලා එකක් තියෙනවා. බුදුගුණ සහ ඒ ගුණ තුලින් කෙරෙන ආශිර්වාදයක් තමයි මේකෙන් කෙරෙන්නේ. ඊළඟට මේ පෙරහැර වීදි පෙරහැර කියලා සාමාන්‍යයෙන් ඒ යවට ගම්වල තියෙන ප්‍රධාන මංමාවත්වල ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වීදිවල ඒ ප්‍රදේශවලට අරක්ගත් දේවතා යස්ස කොටස් ඉන්නවා. ඒ වගේ දෙයක් ඒ අයටත් දැනුම් දීලා ඇරයුමක් කෙරෙනවා. සමහර වෙලාවට එහෙම නොකළොත් ඒ අය අමනාප වෙනවා. අමනාප වුණොත් විරුද්ධකම් කරන්න පුළුවන්. නමුත් අපි ඕනෑම අවස්ථාවක කෙනෙකුට ආරාධනා කළොත් ඒ පුද්ගලයා සන්තෝෂ වෙනවා වගේ දෙයක් මෙතනත් සිද්ධ වෙනවා. ඒ අය යම්කිසි ආරාධනාවක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ යන ගමන් විශේෂ ගම්පතිවරුන්ගේ ගෙවල් අසල නවත්වලා ඒ ස්ථානවල ඒ අයටත් උපහාර කරලා පොඩි නැටුමක් දෙකක් නටනවා. එහෙම නටලා ඒ අයගෙත් අවසරය ලබා ගන්නවා. එතකොට තමයි චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ. මේ විදිහට වීදියක් ගානේ පෙරහැර යනවා. තවත් ඉදිරියට යනකොට රන්දෝලි පෙරහැර කියලා උත්කර්ෂවත් වෙනවා. ඒක වටිනාම දේවල් එකතු කරලා සකස් කරලා යවන පෙරහැරක්. වත්කම් පෙන්වීමත් ලබා ගැනීමත් දෙකම මෙතනදී සිද්ධ වෙනවා. මේ පෙරහැර යනකොට ඉස්සර හිටපු මිනිස්සු ඒකට පුණ්‍යාදාර විදිහට තමන් ළඟ තියෙන රත්තරන් කාසි ආදී විසි කරනවා. මේ විදිහට යම්කිසි වටිනාකමක් ඒකට ලබා දෙනවා. දැන් මේ විදිහට ගමන් කරන මහ පෙරහැරක එකින් එකට විවිධ අංග තියෙනවා. ඒවායේ අනුපිළිවෙල සමහර විට යම් අවස්ථාවල වෙනස් වෙන්න පුළුවන් වුණත් අපි ඊළඟ වැඩසටහනෙන් විස්තර කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ පෙරහැරක ඒ අංගයන්ගෙන් සංකේතාත්මකව අදහස් කරන දේ. ඒ තමයි සැඟවුණු දහම් අරුත. පෙරහැරෙන් කියවෙන සැඟවුණු දහම් කතාවේ පළමු කොටස මෙලෙසින් නිමාවටපත් වෙනවා. Hello.